හායි යාළුවනේ, ඔයාලට කොහොමද? ඉතින් අද මම බට් මෂ්රූම් එකක් හදාගන්න යන්නේ මල් මිරිස් දාලා. මේක මේ විදිහට හොදලා අරගෙන මේ විදිහට දෙකට තුනට වගේ කපලා මම මේ මාළු මිරිස් ටිකේ දෙකට කපලා ඒකේ මම මදේ අයින් කරගන්නවා. මොකද මේ මාළු මිරිස් එක ටිකක් සැරයි වගේ. ඒක කපනකොටත් හොඳට ඒකේ සැරගතිය එනවා. ඉතින් ඒ නිසා මේක අයින් කරගන්නවා. අයින් කරලා මේක බට් මෂ්රූම් එකට දාලා පොඩ්ඩක් හදලා ගන්න තමයි හදන්නේ. පොල් තෙල් ටිකක් දාලා මම ඒකට චූටියට කපාගත්ත කරපිංච ටිකක් දැම්මා. කරපිංච ටික චුට්ටක් බැදීගෙන ඉද්දී ඒකට මම බට් මෂ්රූම් ටිකයි කපාගත්ත මාළු මිරිස් ටිකයි දෙකම දාලා චුට්ටක් කලවම් කරලා ඒකට ලුණු ටිකක් දාගත්තා. ගම් මිරිස් කුඩු ටිකකුත් දාගත්තා. දාලා මේ විදිහට ටිකක් කලවම් කරලා අරගත්තම හොඳට මැත්ති. ඒක ගොඩක් තැම්බෙන්න ඕනේ බට් මෂ්රූම් එක. නිසා මේ ගානට එනකොට හොඳටම රස තියෙන හින්දා මම අයින් කරගත්තා. මාළු මිරිස් එකත් ගොඩක් තැම්බිලා නැහැ. ටිකක් අමුයෙන් වගේ තමයි තියෙන්නේ. ඒක හදලා මම චුට්ටක් එළියට ගියා. ගිහිල්ලා කොච්චි හැදලා තිබුණා මං හදපු ගහක ගොඩක් කොච්චි තිබුණා. ඉතින් ඒ ටික මම කැඩුවා ඔක්කොම ටික තිබිච්ච. ඒ ටික කඩලා මට හිතුණා පැෂන් ගහේ ලස්සනට දලු කොළ පාටට දලු ටිකක් තියෙනවා හොඳට. ඒ ටිකත් කඩන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ ඒ ටිකත් කඩාගත්තා. කරපිංචත් කඩාගත්තා. මම ඉතින් හරි ආසයි එක එක දේවල් හදලා තියාගන්න ගෙදර. මට හිතුණා මැල්ලුමක් හදාගන්න ඕනි කියලා ඒ තියෙන ඒවා දාලා. ඉතින් අපේ වත්තේ තැන තියෙනවා ජපන් බටුකොළ. ඉතින් මේක මැල්ලුමක් හැදුවම හරි රසයි. ඉතින් ඔයාලත් කාලා ඇති මේක අනිවාර්යෙන්ම මේක රසවත් මැල්ලුමක් හැදුවම. ඉතින් හොඳ ලස්සනට කොළ පාටට තියෙනවා දැක්කම හරි ආස හිතුණා ඒ ටික කඩලා ගන්න. කතුරු මුරුංගා මලුත් තිබුණ ගහේ. ඉතින් අපරාධනේ නස්ත වෙලා යනවනේ මේවා. ඉතින් ඒ නිසා ඒ ටික කඩලා ගත්තා හදන්න ඕනේ කියලා. ඉතින් ඉස්සර නම් මේ කතුරු මුරුංගා මල් ඔක්කොම නස්ත වෙලා යනවා. ඊට මම දැන් මොනාරි හදනවා ඒවා දාලා අපරාධනයක නාස්ති වෙලා යන්න දෙන්නේ කියලා හිතෙනවා මට. මම මේක අද හදන්න යන්නේ බිත්තර දාලා. අපි බිත්තර දාලා තෙල් දාලා හදනවනේ සාමාන්‍යයෙන්. ඒ නිසා මම මේක පොඩක් කිරි දාලා කිරට හදලා ඒකට බිත්තර දාලා හදන්න ඕන කියලා හිතුවා. ටිකක් වෙනස් විදිහට කොළ ටිකත් හොඳට මම සෝදලා වතුර බෙරෙන්න තියලා මේ පුංචිට කපලා ගන්නේ මැල්ලුමක් හදාගන්න. ඇත්තටම ඉතින් කොච්චර හොඳයිද අපි ගෙදර තියෙන වත්තේ තියෙන දෙයක් කඩලා අරගෙන හදාගත්තම. මැල්ලුම ඉතින් සාමාන්‍ය විදිහටම හදාගත්තා. මම මේකට සුදු ලුණුයි රතු ලුණුයි කහ කුඩු චුට්ටක් ලුණු කරපිංචා කුරුඳු පොත්තක් දාලා ඒක චුට්ටක් හිඳෙන්න තියලා ඒකට මිටි කිරි ටික දාගන්නවා. මේ විදිහට දාගෙන ඒක ටිකක් හොඳට රත් වෙනකම් හැඳි ගන්නවා. රත් වෙලා එනකොට ඒ සුද්ධ කරලා හොදලා සුද්ධ කරගත්ත කතුරු මුරුංගා මල් ටික මම දානවා පොල් කිරියකට. අර අපි කිරි හොද්දක් හදන්නේ ඒ වගේ හදලා අරගෙන ඒකට දාගන්න ඕන කතුරු මුරුංගා මල් ටික. ඒක දාගෙන මම මේකට බිත්තර කීපයක් කඩලා බිත්තර ටික දාගන්න හදන්නේ. කාමදේ කඩින් නැති වෙන්න ගන්න පුළුවන් නම් හොඳයි. මේ විදිහට අරගෙන අර
හොදියකට කාමද ටික මේ බිත්තර ටික දාගත්තා. දාලා මේක අපි කලවම් කරන්නේ නැහැ හැන්ද දාලා. මේක හොඳට මේ පැහෙන්න හොදියක පැහෙන්න තියෙනවා. මොකද හැන්ද දැම්මොත් එහෙම අර බිත්තර ටික හොඳට තැම්බෙන්න ඕනනේ. මෙන්න මේ ගානට ගන්න ඕන හින්දා හැන්ද දාන්නේ නැහැ. ඉතින් පොඩි වෙලාවක් තියාගත්තම මේ ගානට එනවා. මේක ඉතින් හරිම රසයි. මේ දෙක ඉතින් ගොඩක් රසයි. සැර කන්න කැමති නැති කෙනෙක් හිටියොත් මේක කන්න පුළුවන්. පොඩි බබෙක්ට උනත් මේ දෙක හදලා දෙන්න පුළුවන්. හරිම රසයි. ඔයාලා කතුරු මුරුංගමල් මේ විදිහට හදලා නැත්තම් බිත්තරත් එක්ක තියනවා නම් හදලා බලන්නකෝ. මේක හරිම රසයි. ඊට පස්සේ මේ මගේ නිවාඩු දවසක්නේ. මම ඉතින් මම ඩුබායි වලින් අරගෙන ආපු පිස්ටාචියෝ එකක් අරන් බැලුවා. බලනකොට ඒක ලුණු දාපු එකක් නෙමෙයි. ඊට පස්සේ ටොෆි එකක් තිබුණා. ඒක මට try කරලා බලන්න ඕන කියලා හිතුණා.